Hello guys, welcome back to our YouTube channel. ඉතින් මං හිතන්නේ ටිකක් කාලෙකින් ටිකක් නම් නෙවෙයි සමහර විට ගොඩක් කාලෙකින් වෙන්න ඇති. කී දවස් ටිකේ මම බිසි වුණා මගේ ඇකඩමික් වලට. ඒ නිසා මට වීඩියෝ එකක් දාගන්න ඇත්තටම බැරි වුණා. මේක එඩිට් කරගන්න බැරුව හිටියේ නැත්තම් මේ vlog එක මම මාර්තු 15 16 කියන දවස් දෙකේ කියන්නේ මගේ බර්ත්ඩේ එක තිබුණ 16 ඒක වෙනුවෙන් කරපු වීඩියෝ එකක්. ඒක එඩිට් කරගන්නයි වොයිස් එක කරගන්නයි වෙලාවක් තිබුණත් ඒ කියන්නේ මගේ හෙල්ත් කන්ඩිෂන් එකත් එක්ක බැරි වුණ නිසා තමයි මේක කල් ගියේ. වොයිස් එක ගණන් ගන්න එපා. මේ තාම මම හොඳටම රිකවර් වෙලා නැහැ. ඒ නිසා මගේ වොයිස් එක ගණන් ගන්න එපා. මේ මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ මාර්තු 15 ඉතින් මෙත්මිනගේ එක gift එකක් මට බර්ත්ඩේ එකට කලින් දවසේම හම්බුණා. පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඒක හම්බුන වෙලේ ඉඳන් මම පිස්සු හැදිලා වගේ ඒක දිහාම බල ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම මල් වලට පුදුම තරම් ආසයි. මේ මට මල් හම්බුන පළවෙනි වතාව. ওই මල් ටික පේනවා වගේම ඊටත් වඩා ඇත්තටම මාර ලස්සනයි වගේම පුදුම සුවඳයි. මට තාම මතක් වෙද්දි මාර සතුටක් තමයි හිතෙන්නේ. ඉතින් මේ සයිඩ් එකේ තියෙන සිතුලිය ෆ්ලෝරා කියන පේජ් එකෙන් තමයි මෙන්න මට මේ gift එක ඕඩර් කරලා තිබ්බේ. මේ වගේම තව cool items ගොඩාක් යාලා ගාව තියෙනවා. බර්ත්ඩේ එකට, වැලන්ටයින්ස් වලට, ඇනිවර්සරි එකට වගේ දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් ආස නම් ඒ පේජ් එකට ගිහින් චුට්ටක් බලන්න ඔයගලන්ටත් පුළුවන්. ඉතින් මම ඊළඟ දවසේ උදේම නැගිටලා මේ මට බොන්න කැරට් ජූස් එකක් හදාගන්න ගමන් තමයි ඉන්නේ. අපේ ගෙදර සාමාන්‍යයෙන් තියෙනවා අපි මොන දේ හැදුවත් කේක් එකක් ගෙනාවත් මොන හරි හැදුවත් ඒ කියන්නේ ඒක නිර්මාංශ විදිහට හදනවා නම් අපි අනිවාර්යෙන්ම බුද්ධ පූජාවට අයින් කරනවා. ඒක අපේ අම්මා පුරුදු කරලා තියෙන දෙයක්. ඒ නිසා මමත් පළවෙනිටම අච්චුටි කෝප් එකට අයින් කරේ බුද්ධ පූජාවට ගිලන්පස විදිහට. ඊට පස්සේ මම මුණ හොදගත්තා, දත් මැද ගත්තා. ඒ ටික ඔක්කොම කරලා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලෑස්ති වෙනවා. ඇත්තටම මට හිතාගන්න බෑ මට 25ක් උනාද කියලා. මාර ඉක්මනට කාලය යන්නේ හිතාගන්නවත් බැරි තරම් වේගෙන් ගෙවිලා යනවා. මම චූටි කාලේ මට නිකන් අවුරුදු 21ක් නෙවෙයි සාමාන්‍යයෙන් 22 23 වගේ කට්ටිය ගොඩක් ලොකුයි කියලා තමයි තේරෙන්නේ. අපි ඉස්කෝලේට ගිහින් ඉන්න කාලේ වුණත් අපි මේ ප්‍රයිමරි එකේ වගේ ඉන්නකොට A levels කරන අක්කලා ගොඩක් ලොකුවට තමයි දැක්කේ. අපි A levels කරන කාලෙදී මම කල්පනා කරා අපි මේ අක්කලා ලොකුයි කියලා හිතාන හිටියට දැන් අපි අක්කලා තරම් ලොකුයි කියලා හිතෙන්නේ නැහැ නේ
කියලා ඒ වයසට ආවට පස්සේ. දැනුත් නිකන් අවුරුදු 25ක් කියන්නේ ඉස්සර බඳින වයසනේ. ලොකුයි කියලා හිතුණාට දැන් ඒ වයසට ආවට පස්සේ මට එහෙම දෙයක් අමුත්තක් තේරෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි මට හරීම දුකයි වයසට යන එක ගැන. ඔයාලට මතකද 19 ඉවර වෙලා 20 ලැබපු එක? ඒ කියන්නේ ඒ වයස පහු කරපු කෙනෙක් නම් මට ඒ දවසේ හරියට දුක හිතුණා දෙයනේ මගේ ටීනේජ් එක ඉවරයි නේද කියලා. දැන් ඉතින් මගේ ඒ කියන්නේ 20 ගණන් වලත් භාගයක්ම ඉවර වෙලා. දැන් තියෙන්නේ ලන්ච් එක හදන වෙලාව. මේ දවසේ නම් සාමාන්‍යයෙන් මට ඕන විදිහට මගේ බර්ත්ඩේ එකට ලන්ච් එක හදාගත්තා. අපි හැදුවේ චිකන් බිරියානි එදා. එහෙම රෙසිපි එකක් අරව මේවා නම් එහෙම වැඩි ගානක් නැහැ නිකන් දන්න විදිහට ඔය හිතිච්ච විදිහට හැදුවා. මං හිතන්නේ ඒක හොඳට ආවා. හැබැයි ඉතින් පොඩි දුකක් නැත්තෙමත් නැහැ. මේවා කොච්චර ආසාවෙන් හැදුවත් ඉතින් මිනිට දෙන්න විදිහක් නැහැනේ. එයා නෑනේ ඉතින්. ඒ නිසා පොඩ්ඩක් දුකයි. එනට මම ඇත්තටම යන්න ඒ වගේ දේවල් කරන්නත් හරිම ආසයි. සමහර හදපුවා හරියට ඇවිල්ලා තියෙනවා, සමහර ඒවා වැරදිලා තියෙනවා. වෙලාවකට මෙත්මිනකින් මොනවද හදන්න ඕනේ කියලා වෙලාවකට යාව හම්බුනහම අහපුවාම එයා කියනවා හදලා බලන්න කෑවට පස්සේ අපි ඒකට නව දාමු කියලා. එහෙම අවස්ථා තිබිලා තියෙනවා. හැබැයි ඉතින් කමක් නැහැ. ඉතින් මං කොහොම හරි හදනවානේ. අන්න ඒක තමයි වටින්නේ. ඕකේ. එහෙනම් ලන්ච් එකත් දැන් හදලා ඉවරයි. ඒක කන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ ලෑස්ති වෙනවා මගේ බර්ත්ඩේ එකට ඕනේ කරන ෆොටෝස් චුට්ටක් ගන්න. මට ගිෆ්ට්ස් ගොඩක් හම්බුණා. මට මෙත්මිනගෙන් හම්බුණා, මල්ලිගෙන් හම්බුණා, අම්මලාගෙන් හම්බුණා, යාළුවන්ගෙන් හම්බුණා. ඒ හැම එකක් එක්කම පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අපි එහෙනම් ඒකටත් ලෑස්ති වෙලා එමුකෝ. බලන්නකෝ ඕගොල්ලෝ ලිප්ස්ටික් එකෙන් ලුක් එක මොන තරම් වෙනස් වෙනවද කියලා. එක සැරයක් දුටුවත් ඇති දැස්වේ ඔබ වෙනුවෙන් හැදුවතම් කියන්න ඉසරේ තව දවසක් හමුවේ කියන බලන්න ඔයාලා මොකද හිතන්නේ? මම ලස්සනයිනේ. දැන් ඉතින් මමට පුළුවන් විදිහට මෙන්න මේ සෝෆා එක ගාව තියෙන චූටි ටේබල් එක arrange කරගත්තා. මට හම්බුණා gift තියලා. ඊට පස්සේ මම මගේ tripod එකයි phone එකයි use කරලා මට පුළුවන් විදිහට තනියෙන් photos ටිකක් ගත්තා. මෙත්මිනයි මායි 2017 ඉඳන් අඳුරගෙන හිටියට
2020න් පස්සේ මගේ එක බර්ත්ඩේ එකක්වත් මට එයාත් එක්ක සෙලිබ්‍රේට් කරන්න හම්බුනේ නැහැ. 2019 වගේ මං හිතන්නේ අන්තිමේට අපි එකට සෙලිබ්‍රේට් කරන්න ඇති. ඒත් පුළුවන් වුණාද කියලා ඇත්තටම මට මතක නැහැ. මේ ඊට පස්සේ කොහොම හරි දැන් අවුරුදු 5ක් 6ක් වගේ එයාගේ බර්ත්ඩේ එකවත් මගේ බර්ත්ඩේ එකවත් අපේ ඇනිවර්සරි එකක්වත් අපි දෙන්නට එකට සෙලිබ්‍රේට් කරගන්න බැරි වුණා. ඉතින් ඒවට කම්ප්ලේන් කළා වැඩක් නැහැ. තරහ වෙලා වැඩක් නැහැ. බෑනේ ඉතින් යාට එන්න විදිහක් නැහැ. යාට ලීව් නැහැ. ඒ නිසා ඉතින් මම පුළුවන් විදිහට මගේ හිත හදාගෙන මේ එයත් කොහේ හිටියත් ඒ කියන්නේ මට මගේ බර්ත්ඩේ එකක් එයාට පුළුවන් තරම් ස්පෙෂල් කරන්න එයා මහන්සි වෙනවා. ඒක මම ගොඩක් අගය කරනවා. මං ඉතින් ඇත්තටම මගේ ඒ දුක ඒ කන්ෆ්ලික්ට් එක මං මගේ ඔළුව ඇතුලෙන් පුළුවන් තරම් විසඳ ගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ දවස ඉතින් තවත් එක දවසක් කියලා හිතලා සතුටින් ගත කරනවා. මං හිතනවා ඉස්සරහ දවස් අපිට හම්බ වෙයි. අපේ විශේෂ දවස් ළඟ ඉඳන් සෙලිබ්‍රේට් කරන්න. ෆ්ලවර්ස් හම්බෙන්නේ නැහැ කියන අහින් අඩාඩ හිටපු මට ඔය ඔතන තියෙන තව ලොකු බන්ච් එකකුත් හම්බුණා. මගේ ළඟම යාළුව දෙන්නෙක්ගෙන් කපල් එකක් දෙන්න. මේ අංජලි විමුක්ති. ඉතින් ඒ දෙනටත් මාරම ආදරෙයි. thank you. අපේ මල්ලිත් දැන් ලොකු වෙලානේ. දැන් එයාත් මට ඒ හින්දා gift අරන් දෙනවා. අපි රෑ වෙලා මගේ කේක් එක කපන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. තාත්තත් මේ වෙලාවේ ගෙදර නැහැ, මල්ලිත් නැහැ, අම්මයි මයි විතරමයි හිටියේ. ඒ උනාට එහෙම හිටියනම් මට මේ ෆොටෝස් ටිකවත් ගන්න මුකුත්ම කරගන්න ව්ලොග් එකට වීඩියෝ එකක්වත් ගන්න වෙන්නේ නැහැ කියලා දන්න නිසා අපි තිබුණ කේක්ස් වලින් එකක් කලින්ම අපි කැපුවා. ඉතින් මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. තව චුට්ටකින් මම ඒක ඉවර කරනවා. ඉතින් මේ වෙනකන් බලපු හැමෝටම මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම thank you. අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම් මම පරක්කු කරන්නේ නැතුව. ඒ වගේම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. අපි ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මතක දින පොත එකිනෙක පෙරලා බලන රෑ මට නම් නිදි නැතුවා තුරුලෙහි දෙවටමින් ඔය හැටි මනමාලකම් සිහිවන විටදි දැන් ඉවසුම් නෑ මටත් දවසක ඔයස් මගේ වෙන හින්දා සිත්තම් පින්න වැටනර සීත ඇත්නම් සතපවන්න නුඹ පපුවේ උණුසුම් කුමර